හෙල්ලෝ සුබ දවසක් යාළුවනේ. සතුටින් ඉන්නවා නේද? ඔයාලව අපේ මයිපොයි සිනමා ටොක්ස් මූවි channel එකට ආදරයෙන් පිළිගන්නවා. සුපිරි අලුත් පරණ මූවිස් බලන්න එකතු වෙන්න මාත් එක්ක. ඔන්න මං අද අරගෙන ආවා වෙනස්ම මූවි එකක්. අපේ මනසට වෙනස්ම අත්දැකීමක් අරගෙන එන මූවි එකක්. ඒ වගේම අත්හැරීම, පරිගැනීම, ආත්මාර්ථකාමීත්වය තියෙන භයානක මූවි එකක්. මේක නිකන් මොන්ස්ටර් කෙනෙක්ගේ මූවි එකක් නෙවෙයි. 2025 නොවැම්බර් මාසයේ රිලීස් වුණ අලුත් මූවි එකක්. IBM දර්ශකයේ 7.7 කුල් මූවි එකක්. ඉතින් මූවි එකේ නම තමයි ෆ්‍රැන්කස්ටයින්. මේ කතාවේ ප්‍රධාන නළුවා තමයි ෆ්‍රැන්කස්ටයින්. ෆ්‍රැන්කස්ටයින් කියන්නේ විද්‍යාඥයෙක්. එයාගේ ජීවිතේ එකම අරමුණ තමයි මරණය පරාජය කරලා අලුත් ජීවිතයක් නිර්මාණය කරන එක. ඉතින් එයා හිතනවා එයාට දෙවි කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එයාගේ මේ උමතුව නිසාම එයාගේම ආදරණීය අය, පෙම්වතිය හැමෝම අමතක කරලා වැඩ කරනවා. ඊට පස්සේ එයා කරන්නේ මැරුණ අයගේ ශරීර කොටස් එකතු කරලා මිනිස් සිරුරක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒකට විදුලි බලය දීලා ජීවිතයක් ලබා දෙනවා. ඒත් මේ වික්ටරි මැරීම එයාව බය කරනවා. එයා බලාපොරොත්තු වෙන්නේ සුන්දර පරිපූර්ණ කෙනෙක්. ඒත් එයා නිර්මාණය කරලා තියෙන්නේ විරූපී බය හිතෙන කෙනෙක්ව. විද්‍යාව වෙනස් කරලා එයා ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා හිතුවට එතනින් පස්සේ එයාට තේරෙනවා සබහදහමේ නීති කඩලා එයා කලේ ලොකු වරද්දක් කියලා. ඒ නිසාම වික්ටර් නිර්මාණය කරපු කෙනාව විනාශ කරලා පැනලා යනවා. එතනින් පස්සේ වික්ටර්ට මොකක් සිද්ධ වෙයිද? එතකොට අර නිර්මාණය කරපු කෙනාට මොකක් වෙයිද? ඉතින් ඒක බලන්න නම් ඔයාලට දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මූවි එක බලලා හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දෙන්න. මොකද ඒක ලොකු සපෝට් එකක් වෙනවා අපිට. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න, අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු මූවි එක පැත්තට. මූවි එක ස්ටාර්ට් කරනකොටම අපිට පෙන්වන්නේ ඝන අයිස් තට්ටුවක් මැද හිර වෙච්ච නැවක්. මෙයාලට දැන් ඉස්සරහටවත් පිටිපස්සටවත් යන්න විදිහක් නැහැ. මේ නැවේ කපිතාන්වරයා තමයි රොබර්ට් වෝල්ටන් කියන්නේ. මේ නැවේ ඉන්න කට්ටිය මිදුණු අයිස් අතර හිර වෙලා උහුල ගන්න බැරි සීතලකින් ඉන්නේ. ඉතින් මෙයාලා උත්සාහ කරන්නේ මෙතනින් කොහොම හරි බේරිලා යන්න. ඔන්න ඒ අතර තමයි මෙයාලා පුදුම දෙයක් දකින්නේ. මේ උහුල ගන්න බැරි සීතලේ හිම කුණාටුව මැද සීතල ගණන් ගන්නවත් නැතුව ඈතට වෙන්න අමුතු කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ කැප්ටන් එයාගේ කට්ටියත් එකතු කරගෙන ඒ පැත්තට යනවා. ඒත් එයාලට දකින්න හම්බෙන්නේ ඒ මිදුණු සීතල හිමේ ලේ විතරයි. ඒත් මෙයාලා හිතන්නේ වෘකයෝ ඇවිල්ලා කියලා. ඒත් ඈතින් අමුතු කටහඬක් ඇහෙනවා. ඔන්න ඒත් එක්කම එයාලට දකින්න හම්බ වෙනවා ඒ සීතලේ දුර්වල වෙලා ඉන්න මිනිස්සෙක්ව. ඔයාලා දන්නවද ඒ කවුද කියලා? ඒ තමයි වික්ටර් ෆ්‍රැන්කස්ටයින් කියන්නේ. එයා මේ වෙලාවේ ඉන්නේ හොඳටම අසාධ්‍ය වෙලා. ඉතින් කැප්ටන් එයාගේ කට්ටියත් එක්ක එකතු වෙලා එයාව බේරගන්න හදන්නේ. ඔන්න එතකොටම තමයි ඈතින් අර අමුතු විරූපී කෙනා කෑ ගහනවා ඇහෙන්නේ. මෙයාලා ඉක්මනට එතනින් ෆ්‍රැන්කස්ටයින්ව බේරගෙන එයාලගේ නැවට අරගෙන යනවා. අර විරූපී කෙනත් මෙයාලගේ පස්සෙන්ම එනවා. ඉතින් මෙයාලා ඒ අමුතු මිනිහයාට වෙඩි තියනවා. ඒ වුණාට ඒ එකකින්වත් එයාව මෙල්ල කරන්න බෑ. එයා ඇවිත් ඉන්නේ වික්ටර්ව ඉල්ලන්න. ඉතින් නැවේ කැප්ටන් කොහොම හරි එයාට වෙඩි තියලා නැවෙන් බිමට දානවා. ඒ වුණත් එක විනාඩියකින් එයා ආයෙමත් නැගිටිනවා. එයාට ඒ එකකින්වත් කිසිම හානියක් වෙන්නේ නැහැ. එතනින් පස්සේ මේ අමුතු විකෘති මිනිහයා මෙයාලගේ නැව පෙරලන්න හදන්නේ. ඉතින් කැප්ටන් ඉක්මනට එතන මිදිලා තියෙන අයිස් වලට වෙඩි තියනවා. ඊට පස්සේ අර විකෘති මිනිහයව ඒ අයිස් කුට්ටි කැඩිලා ඒ ගඟේ ගිලෙනවා. නැවේ කැප්ටන් එයාගේ කට්ටියත් එක්ක එකතු වෙලා වික්ටර්ගේ ජීවිතේ බේර ගන්නවා. ඊට පස්සේ වික්ටර්ගෙන් නැවේ
කැප්ටන් විස්තර අහනවා. එයා කවුද? එතකොට අර ඇවිල්ලා හිටපු විකෘතිකයා කවුද කියලා. මුලදී නම් කිසිම දෙයක් කියන්න වික්ටර් කැමති වෙන්නේ නැහැ. ඒත් එයා අන්තිමට තීරණය කරනවා එයාගේ මුළු කතාවම කැප්ටන්ට කියන්න. ඒත් එකම වික්ටර් අහනවා ඔයාලගේ කී දෙනෙක්ව එයා මැරුවද කියලා. ඉතින් කැප්ටන් කියනවා 6 දෙනෙක් කියලා. ඊට පස්සේ වික්ටර් කියනවා එයා ඇවිල්ලා සේරම විනාශ කරනවා කියලා. ඉතින් කැප්ටන් කියනවා නැහැ. එයා ගියා. එයා ආයෙත් එන්නේ නැහැයි කියලා. එතකොට වික්ටර් කියන්නේ නැහැ. එයා ආපහු එනවා. එයා කවදාවත් මාව දාලා යන්නේ නැහැ. ඒ එක්කම එයා කැප්ටන්ගෙන් පොරොන්දුකුත් ගන්නවා. හදිස්සිය හරි එයා ආයෙත් ආවොත් මාව මේ අයිස් වල ගිල්ලන්න කියලා. ඉතින් කැප්ටන් අහනවා ඇත්තටම එයා කවුද කියලා. ඔන්න දැන් තමයි වික්ටර් හැමදේම කියන්න පටන් ගන්නෙ. එයා කැප්ටන්ට කියනවා එයාව මම තමයි හැදුවේ. එයාව මම තමයි නිර්මාණය කළේ කියන. එතනින් පස්සේ එයාගේ අතීතයේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම කැප්ටන්ට කියනවා. වික්ටර් එයාගේ පොඩි කාලේ ඉඳලා සිද්ධ වෙච්ච හැම දෙයක්ම කැප්ටන් එක්ක කියනවා. වික්ටර්ගේ අම්මා ආයෙසරයක් විවාහ වුණ හැටි. ඒ විවාහයෙන් පස්සේ එයාගේ මල්ලි ඒ කියන්නේ විලියම්ව හම්බ වෙන්න ගිහිල්ලා අම්මා නැති වුණ විදිහ හැම දෙයක්ම කියනවා. ඒ විතරක් නෙවෙයි වික්ටර්ගේ ජීවිතේ පළවෙනි පාරට එයා අදහන ඩාර්ක් ඒන්ජල්ව හීනෙන් දකිනවා. ඒ විතරක් නෙවෙයි වික්ටර්ත් එක්ක එයා කතා කරනවා. මේ හැම දෙයක්ම හීනෙන් දැකලා වික්ටර් බය වෙනවා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ වික්ටර් ටික ටික ලොකු වෙනවා. එයාටවත් හිතාගන්න බැරි දේවල් නිර්මාණය කරන්න පටන් ගන්නවා. එයාට ඕන කරන්නේ අමුතු ජීවියෙක් නිර්මාණය කරන්න. මේ වෙනකොට වික්ටර්ගේ මල්ලි ඉන්නේ ලන්ඩන් වල. ඔන්න ඔය අතර තමයි වික්ටර් යන්නේ එයාව හම්බ වෙන්න. ඉතින් ඒ හම්බ වෙන්න ගිය වෙලාවේදී වික්ටර්ට විශේෂ කෙනෙක්ව මුණ ගැහෙනවා. ඒ තමයි ලේඩි එලිසබෙත්. එලිසබෙත් කියන්නේ අමුතු නිර්මාණ වලට කැමති කෙනෙක්. ඒක නිසාම මේ දෙන්න ගොඩක් හිතවත් වෙනවා. ඔය විදිහට කතාව ගලාගෙන යද්දි වික්ටර්ට ඕන වෙනවා විද්‍යාගාරයක් පටන් ගන්න. ඒකට එයාගේ යාළුවයි එයාගේ මල්ලි විලියම් වයිට් එකතු කරගන්නවා. වික්ටර්ට දැන් ඕනේ කරන්නේ කිසිම කෙනෙක් කරපු නැති අමුතු නිර්මාණයක් කරන්න. ඉතින් දැන් වික්ටර් හදන්නේ මැරිච්ච කෙනෙකුට ආපහු පණ දෙන්න. මේ හැම දෙයක්ම සිද්ධ වෙන අතරේ වික්ටර් එයාගේ කියන හැම දෙයක්ම අතාරිනවා. ඒ කියන්නේ එයාගේ පෙම්වතිය එලිසබෙත්, එයාගේ සහෝදරයව මේ හැමෝගෙම ඈත් වෙලා තමයි මෙයා මේ නිර්මාණය කරන්න පටන් ගන්නෙ. එතනින් පස්සේ මැරිච්ච මිනිසුන්ගේ කොටස් එකතු කරලා එයාගේ නිර්මාණය හදනවා. ඔන්න ඔය වෙලාවේදී තමයි ලොකු විදුලි බලයක් දීලා ඒ නිර්මාණයට පණ දෙන්නේ. ඒත් ඒක හරියේ නැහැ. වික්ටර්ගේ අවුරුදු ගානක මහන්සිය අපතේ ගියා කියලා වික්ටර් දුක් වෙනවා. ඊට පස්සේ වික්ටර් ගිහිල්ලා නිදිය ගන්නවා. ඒත් වික්ටර් නැගිටිනකොට එයා නිර්මාණය කරපු ඒ ජීවියට පණ ඇවිල්ලා එයාට අදාහ ගන්නත් බැරි වෙනවා. ඒත් වික්ටර් නිර්මාණය කරලා තිබුණේ ලස්සන ජීවියෙක් නෙවෙයි, බියකරු විරූපී සිරුරක් තියෙන කෙනෙක්. ඉතින් වික්ටර් නිර්මාණය කරපු මේ මනුස්සයාට සාමාන්‍ය දේවල් උගන්වන්න හැදුවට ඒ කිසිම දෙයක් එයා තේරුම් ගන්නේ නැහැ. එයා කියන එකම දේ තමයි වික්ටර්ගේ නම. ඒත් එක්කම වික්ටර්ට එක දෙයක් තේරෙනවා. ඒ තමයි මෙයා නිර්මාණය කරපු මනුස්සයා ටිකක් ආවේගශීලී කියලා. ඒ මොන දේ වුණත් ඒ මනුස්සයා වික්ටර්ට බයයි. ඔන්න ඔය අතර තමයි වික්ටර් නොහිතපු දෙයක් සිද්ධ වෙන්නේ. ඒ තමයි වික්ටර්ගේ මල්ලි. ඒ කියන්නේ විලියම්. වික්ටර්ගේ පෙම්වතිය වෙලා හිටපු එලිසබෙත්වත් එක්කගෙන වික්ටර් ඉන්න තැනට එන්නේ. එලිසබෙත් ආපු එකට වික්ටර් සතුටුයි. එයා ඉක්මනට ඒ දෙන්නවම ඇතුළට ගන්නවා. ඒ වුණාට එලිසබෙත් එන්නේ එයාගේ අංකල්ව හොයාගෙන. ඉතින් අංකල් මේ නැහැ කියලා තමයි එයා කියන්නේ. ඊට පස්සේ මෙයා ගොඩක් දේවල් කියන්න තියෙනවා කියලා මෙච්චර කල් එයා රිසර්ච් කරපු හැම දෙයක් ගැනම මල්ලිත් එක්ක කියනවා. ඔන්න ඔය අතරේ තමයි එලිසබෙත් ඇහෙන්නේ කවුරු හරි වික්ටර්ගේ නම කියලා කතා කරනවා. ඉතින් එයා ඒ කටහඬ ඇහෙන පැත්තට යනවා. එලිසබෙත් හිතා ගන්න බැරි වෙනවා එයා දකින්න දේ. එලිසබෙත් දන්නේ නැහැ මේ ඉන්නේ වික්ටර් නිර්මාණය කරපු කෙනෙක් කියලා. එලිසබෙත් හිතන්නේ එයා සාමාන්‍ය මිනිස්සෙකුට හිරිහැර කරලා තියාගෙන ඉන්නවා කියලා. මොකද මේ මිනිස්සයව මේ වෙනකොටත් දැම්වැල් වලින් ගැට ගහලා. ඔන්න ඔය වෙලාවේදී එලිසබෙත් හිමීට මේ මිනිස්සයා ගාවට යනවා. පුදුමයි. ඒ විකෘතික මනුෂ්‍යයාගෙන් එලිසබෙත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. එලිසබෙත්ව එයා අල්ලනවා. ඒ විතරක් නෙවෙයි එලිසබෙත් එයාව අල්ලනවා. ඊට පස්සේ එලිසබෙත් එයාගෙන් අහනවා
කවුද ඔයාට මේ විදිහට කළේ කියලා. ඊළඟට එලිසබෙත් වික්ටර් ළඟට ගිහිල්ලා හොඳටම බනිනවා. ඔයා කොහොමද මේ මිනිහට මේ වගේ හිරිහැර කළේ කියලා. ඉතින් වික්ටර් එලිසබෙත්ට කියනවා නැහැ ඔයා වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ. එයා ඇත්ත කෙනෙක් නෙවෙයි. එයාව මම නිර්මාණය කළා. එයාට මම ජීවිතේ දුන්නා. ඊට පස්සේ විලියම් වයි එලිසබෙත් වයි අර මිනිහයා ළඟට එක්කගෙන ගිහිල්ලා එයාව හදපු හැටි විස්තර කරනවා. ඒ වගේම එයා හරිම ශක්තිමත් කෙනෙක් කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේදී එලිසබෙත් අහනවා ඇයි එහෙනම් එයාව ගම්වැල් වලින් බැඳලා දෙන්නේ කියලා. වික්ටර් කියන්නේ එයාගේ ආරක්ෂාවට කියලා. මොකද එයා තවමත් දන්නේ නැහැ කිසිම දෙයක්. එයා මොනවද කරන්න කියලාවත් එයා දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එහෙම කිව්වට අර විකෘති මිනිහයා ළඟට ගිය එලිසබෙත් එනකොට අතේ දාගෙන ආපු ග්ලව්ස් දෙක ආපහු දෙනවා. විලියම් මේක දැකලා එයා වික්ටර්ගෙන් අහනවා එයා බුද්ධිමත් කෙනෙක්ද කියලා. ඒත් වික්ටර් ඒකට හරි උත්තරයක් දෙන්නේ නැහැ. ඒත් අපිට එක දෙයක් පෙන්නනවා. මේ විකෘතික මිනිහට යමක් තේරුම් ගන්න පුළුවන් කියන එක. ඒ මොකද දන්නවද? එතනින් යන දියපාරකට එක කොලයක් අරගෙන දාලා ඒක පහලට යනකම් එයා බලනවා. ඒ විතරක් නෙවෙයි එතනට එන එලිසබෙත්ට ඒ කොලයක් දෙනවා. එලිසබෙත් එයාත් එක්ක කතා කරනකොට ඒ හැම දෙයක්ම එයා ආශාවෙන් අහන් ඉන්නවා. එලිසබෙත් එතනින් ගියාට පස්සේ එලිසබෙත්ගේ නම කියන්නත් උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒ විකෘතිකයට යමක් තේරුම් ගන්න පුළුවන් විදිහට එයාගේ මනස වැඩ කරනවා කියන්නේ. ඒ වුණාට එලිසබෙත් ඒ විකෘතික මිනිහයා ළඟට ගිහලා කතා කරපු වික්ටර් එච්චර කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ එයා බුද්ධිමත් කෙනෙක් නෙවෙයි කියලා. ඒ වුණාට එලිසබෙත් කියනවා එයා කාලයත් එක්ක හැම දෙයක්ම ඉගෙන ගනී කියලා. ඔන්න එතනින් පස්සේ වික්ටර් කරන්නේ අර විකෘති මිනිහයා ගාවට ගිහිල්ලා එලිසබෙත් කියන විදිහට එයාට යමක් තේරුම් ගන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරලා බලන්න යනවා. ඉතින් වික්ටර් යකඩ කූරකුත් අරගෙන අර මිනිහයාට සැරෙන් කෑ ගහලා එයාගේ කකුල ඉල්ලනවා. ඒත් මේක ඉවස ගන්න බැරුව ඒ මනුස්සා වික්ටර්ගේ අතේ තියෙන යකඩ කූර අරගෙන දෙකට නවනවා. ඔන්න ඒ වෙලාවෙදි නම් වික්ටර් ටිකක් බය වෙනවා. ඒ මොකද දන්නවද? වික්ටර්ට හිතෙනවා ඒ විකෘතික මනුස්සයව එයාට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා. එතනින් පස්සේ තමයි වික්ටර් ප්ලෑන් කරන්නේ එලිසබෙත්ව එයාලා ඉන්න තැනින් යවන්න. පහුවදා උදෙන්ම වික්ටර් විලියම්ව හම්බ වෙන්න ගිහිල්ලා එලිසබෙත්ව මෙහෙන් එක්කගෙන යන්න. එයාට මේ වෙලාවේ මෙහෙ ඉන්න හොඳ නැහැ කියලා. ඒ දෙන්නවම පිටත් කරනවා. ඔයාලට හිතාගන්න පුළුවන්ද දැන් වික්ටර් කරන්න හදන දේ? වික්ටර් කරන්න හදන්නේ එයාගේ මේ මුළු විද්‍යාගාරයම එයා නිර්මාණය කරපු අර විකෘති මනුෂ්‍යයත් එක්කම ගිනි තියලා විනාශ කරලා දාන්න. ඊට පස්සේ වික්ටර් අර විකෘති මනුෂ්‍යයා ළඟට ගිහිල්ලා කතා කරනවා. ඔයාට බේරෙන්න ඕනේ නම් අන්තිමට එකපාරක් මොනවා හරි කියන්න කියනවා. ඒත් එයා කියන එකම නම තමයි වික්ටර් කියන එක. ඉතින් වික්ටර් තරහෙන් එතනින් යනවා. ඒත් එයා එතනින් යනකොට එයාට ඇහෙනවා අර මිනිස්සයා එලිසබෙත් කියලා නම කියනවා. ඒත් වැඩක් නෑ. වික්ටර් තීරණය කරලා ඉවරයි. මුළු විද්‍යාගාරයම මේ විකෘති මිනිස්සයත් එක්කම ගිනි තියලා දාන්න. ඇත්තම කිව්වොත් ඒ මොහොත හරිම සංවේදී. මුළු විද්‍යාගාරයම ගිනි ගන්නවා. අර විකෘති මිනිස්සයාට හෙල්ලෙන්නවත් බැහැ. මොකද එයාව ගැට ගහලානේ. එයා ඒ වෙලාවෙත් වික්ටර්ගේ නම කියලා කෑ ගහනවා. ඒ වෙනකොටත් වික්ටර් විද්‍යාගාරයෙන් එළියට ගිහිල්ලා. ඒත් අන්තිම මොහොතේදී වික්ටර් තීරණය වෙනස් කරලා ආපහු දුවගෙන එනවා. ඒ අර විකෘති මිනිස්සයාව බේරගන්න. ඒ වුණාට පරක්කු වැඩි. මුළු විද්‍යාගාරෙම පුපුරලා යනවා. ඒ විතරක් නෙමෙයි වික්ටර්ටත් තුවාල වෙනවා. ඒ වෙලාවේදී ආගේ කකුලත් කැඩෙනවා. එලිසබෙත් විලියම් එක්ක යවුවට එයාලා ආපහු එනවා. ඒ මොකද කිව්වොත් වික්ටර් නිර්මාණය කරපු අර මනුස්සයාට අනතුරක් කරයි කියලා එලිසබෙත් හිතන නිසා. එයා වියානවලට යන්නේ නැතුව ආපහු එනවා. ඒ වෙනකොටත් හැමදේම සිද්ධ වෙලා ඉවරයි. ආයෙමත් අපිව වර්තමානයට එක්කගෙන එනවා. මෙච්චර වෙලා වික්ටර් නැව ඇතුලේ කැප්ටන්ට එයාගේ කතාව කියන හිටියේ. එකපාරටම මෙයාලා දෙන්න කතා කර කර ඉන්න තැනට වික්ටර් නිර්මාණය කරපු අර විකෘති මිනිස්සයා එනවා. ඒ ඇවිල්ලා නැවේ කැප්ටන්ට ගහන්න හදනවා. වික්ටර් කෑ ගහනවා. එයාට කරදර කරන්න එපා. ඔයාට මාව ඕනේ නම් අරගෙන යන්න කියලා. ඒත් ඒ වෙලාවේදී කැප්ටන් කියනවා ඔයාට එහෙනම් අපි දෙන්නවම මරලා ඔයාගේ කතාව සම්පූර්ණ කරගන්න පුළුවන් කියනවා. ඔන්න ඔය වෙලාවේදී තමයි මේ මිනිස්සයා කතා කරන්නේ. ඔයාලා මෙච්චර වෙලා
එයාගේ කතාවනේ ඇහුවේ. එහෙනම් මගේ කතාවත් අහන්න කියනවා. ඊට පස්සේ අපිව ආයෙමත් අතීතයට එක්කගෙන යනවා. ඉතින් අර මිනිස්සයා කියනවා විද්‍යාගාරයේ ගිනි තියපු වෙලාවේ මම මෙයාගේ නම කියලා කෑ ගැහුවා. ඒත් මට තේරුණා මම විතරයි ඉන්නේ කියලා. මුළු විද්‍යාගාරයෙන්ම ගිනි ගන්න වෙලාවේ ඒකේ ඇතුලෙන් ගිය දියපාර දිගේ ඇවිල්ලා තමයි බේරුනේ. ඔන්න එතනදී අපිට හිතන්න පුළුවන් වෙන්නේ එයාට දෙයක් හිතලා කරන්න පුළුවන් කියලා. එතනින් පස්සේ මේ මිනිස්සයා තනි වෙලා එයා කැලේ ඇතුලේ ඇවිදගෙන යනකොට ගෝනු ටිකක් ඉන්නවා දැකලා එයාලා ගාවට යනවා. ඊට පස්සේ එක ගෝනෙක් එතන තියෙන කොළ කනවා දැකලා මෙයාත් ඒකෙන් කොළයක් කනවා. ඒ විතරක් නෙවෙයි අර ගෝනටත් එයා කොළ කඩලා දෙනවා. ඇත්තම කිව්වොත් ඒ මොහොත හරිම සංවේදී. ඒ කියන්නේ වික්ටර් හිතන විදිහට මෙයා භයානක කෙනෙක් නෙවෙයි. එයා හරිම සංවේදී කෙනෙක්. ඔන්න ඒ වෙලාවේදී කැලේ දඩයම් කරන්න ආපු මිනිසු කට්ටිය ගෝනුන්ට වෙඩි තියනකොට මේ විකෘතිකයවත් දැකලා එයාටත් වෙඩි තියනවා. ඊට පස්සේ එයාගෙන් පන්නන්න ගන්නවා. ඉතින් මෙයා එයාලගෙන් බේරෙන්න කියලා දුවනකොට කැලේ තියෙන ගෙදරක් දැකලා ඒ පැත්තට යනවා. ඒ ගෙදර කවුරුවත්ම නැහැ. ඒක නිසා මේ මිනිස්සයා ගිහිල්ලා ඒක ඇතුලේ නිදිය ගන්නවා. ඒත් ටික වෙලාවකට පස්සේ ඒ ගෙදර කට්ටිය එනවා. ඊට පස්සේ ඉක්මනට මෙයා හැංගෙනවා. කොහොම හරි මේ මිනිස්සයා මෙයාලත් එක්කම ටික කාලයක් හැංගිලා ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි එයාලත් එක්ක ඉඳගෙන හැංගිලා හැමදේම ඉගෙන ගන්නවා. ඉතින් ඒ ඉන්න ගමන් මේ මිනිස්සයා කල්පනා කරනවා මේ අයට මොකක් හරි උදව්වක් කරන්න ඕනේ කියලා. හැම රැකම ඒ ගෙදර අයට මොකක් හරි දෙයක් හදලා තියෙනවා. ඉතින් මෙයාලා පුදුම වෙනවා. මේ දේවල් කරන්නේ කවුද කියලා. ඉතින් ඒ ගෙදර ඉන්න වයසක තාත්තා එයාගේ ඇස් දෙක පේන්නේ නැහැ. එයා කියනවා මේ කැලේට අදිප්ති කෙනෙක් තමයි මේක කරනවා ඇත්තේ. එයාට ස්තුති කරන්න කියනවා. ඒ විතරක් නෙවෙයි ඒ විදිහට යද්දී ඒ ගෙදර අයගෙන් මෙයාට තෑගිත් හම්බ වෙනවා. ඔය අතර දවසක තමයි ඒ ගෙදර ඉන්න කට්ටිය දඩයමේ යන්නේ. අන්තිමට ඉතුරු වෙන්නේ ඒ ගෙදර ඇස් පේන්නේ නැති තාත්තා විතරයි. ඊට පස්සේ කොහොම හරි මේ විකෘතිකයා ඒ ගෙදර ඉන්නවා කියලා ඒ තාත්තට දැනෙනවා. ඊට පස්සේ මේ විකෘති මිනිස්සයා ඒ තාත්තත් එක්ක කතා කරලා එයාගෙන් හැම දෙයක්ම ඉගෙන ගන්නවා. ඒත් එක්කම එයාට මෙච්චර දවස් අමතක වෙලා තිබුණු එයාගේ විද්‍යාගාරය ආයෙමත් මතක් වෙලා එයාට තාත්තව කියලා ගිනිගත් විද්‍යාගාරය හොයාගෙන යනවා. ඔන්න ඔය අතරේදී අර වයසක තාත්තා තනියම ඉන්න නිසා එයාට වෘකයෝ පහර දෙනවා. අන්තිමේදී මේ විකෘතියට ඒ තාත්තව බේරගන්න බැරි වෙනවා. ඒ ගෙදර අය එන වෙලාවෙදී මේක දැකලා එයාලා හිතන්නේ එයාලගේ තාත්තව මරලා තියෙන්නේ මේ මිනිසයා කියලා. එහෙම හිතලා එයාලා මේ විකෘතිකයට වෙඩි තියනවා. ඒත් ඒ කිසිම දෙයකින් එයාව නවත්තන්න බැහැනේ. මොකද එයාට කොච්චර වෙඩි වැදුනත් මොන තුවාලය ඇති වුණත් එයාව ආයෙමත් සනීප වෙනවා. ඉතින් එයා ඊට පස්සේ ආයෙමත් වික්ටර්ව හොයාගෙන එනවා. වික්ටර්ගේ මල්ලි විලියම් එලිසබෙත්ව බඳින්න යන දවසේ තමයි වික්ටර්ව හොයාගෙන එන්නේ. මෙයාව දැකලා වික්ටර් පුදුම වෙනවා. එයා නිර්මාණය කරපු මේ විකෘතිකයා එයාව ආයෙමත් හොයාගෙන ආපු එක ගැන එයා එච්චර බුද්ධිමත් වෙලාද කියලා අහනවා. ඒත් මේ වෙලාවේදී එයා ඇවිල්ලා තියෙන්නේ එක ඉල්ලීමක් කරන්න. ඒ තමයි එයා වගේම තව කෙනෙක් හදලා දෙන්න කියන්න. ඒ මොකද කිව්වොත් එයා කියනවා මට මැරෙන්නත් බෑ. තනියම ජීවත් වෙන්නත් බෑ කියනවා. ඒක නිසා මං වගේ තව කෙනෙක් හදලා දෙන්න කියලා වික්ටර්ගෙන් ඉල්ලනවා. ඒ වුණාට එයාගේ ඉල්ලීමට වික්ටර් කැමති වෙන්නේ නැති නිසා වික්ටර්ට හොඳටම ගහනවා. මේ සද්දය ඇහිලා එලිසබෙත් මෙයාලා ඉන්න තැනට එනවා. එලිසබෙත් මේ මිනිස්සයව දැකලා පුදුම වෙනවා. ඒ විතරක් නෙමෙයි එලිසබෙත් එයාව වැළඳ ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී වික්ටර් එයාගෙන් ඈත් වෙන්න කියලා අර විකෘතිකයට වෙඩි තියන්න හදනකොටම එලිසබෙත් එතනට පනිනවා. ඉතින් ඒ වෙඩිල්ල වදින්නේ එලිසබෙත්ට. ඔන්න ඔය වෙලාවේදී තමයි වික්ටර්ගේ මල්ලි විලියම් මෙතනට එන්නේ. ඒත් වික්ටර් විලියම්ට කියන්නේ අර විකෘතික මිනිසයා තමයි එලිසබෙත්ට පහර දුන්නේ කියලා කියනවා. එයා ඒ වෙලාවේදී බොරු කියන්නේ. ඒක අහලා විලියම් විකෘති මිනිස්සට පහර දෙන්න යනකොට විලියම්ව එයා තල්ලු කරනවා. විලියම්ව වීසි වෙලා එතන තියෙන කබඩ් එකක ඔළුව වදිනවා. ඊට පස්සේ අර විකෘතිකයා එලිසබෙත් ළඟට එනකොට එලිසබෙත් එයාට කියනවා මාව මෙතනින් අරගෙන යන්න කියලා. ඉතින් මේ මිනිස්සයා එලිසබෙත්ව අරගෙන යනවා. ඔන්න ඔය අතරේ තමයි අපිට පෙන්වන්නේ වික්ටර් එයාගේ මල්ලි විලියම් ළඟට යනවා. එයාට තේරෙනවා විලියම්ට අමාරුයි කියලා. ඒක නිසා එයා කියනවා මම ඔයා
එයාව බේරගන්නම් කියලා. ඒත් විලියම් කාගෙන්ද? ඔයාගෙන්ද කියලා අහනවා. විලියම් කියනවා මම බයෙන් හිටියේ ඔයාගේ හැම දෙයකටම. මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ඔයා නිසා කියනවා. ඔයා තමයි මොන්ස්ටර් කියලා විලියම්ට කියනවා. එහෙම කියලා විලියම් ජීවිතෙන් සමුගන්නවා. වික්ටර්ගේ තිබුණු ආඩම්බරකම, තරහව හැම දෙයක්ම නිසා එයාගේ හැම දෙයක්ම යාට නැති වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ එයා නිර්මාණය කරපු අර විකෘති මිනිසයව හොයාගෙන එනවා. මේ වෙලාවේදී ඒ මිනිසයා ඉන්නේ ගොඩක් තරහෙන්. එයා වික්ටර්ව අල්ලගෙන යාට කියනවා ඔයා මට උවමනා නැති ජීවිතයක් ලබා දුන්නා. මම ඒක ආපහු ඔයාටම දෙනවා. ඔයා හිතුවා මම මොන්ස්ටර් කෙනෙක් කියලා. ඔයා මාව නිර්මාණය කළා. ඒත් අද දවසේ මම තමයි ඔයාගේ මාස්ටර් කියනවා. ඔයාට පුළුවන් නම් මාව දඩයම් කරන්න කියලා. එයා එතනින් යනවා. දැන් විලියම්ට ඉතුරු වෙලා තියෙන්නේ පලි ගැනීම කියන එක විතරයි. ඉතින් එයා ඒ හින්දරෙන්ම පිච්චි අර එයා නිර්මාණය කරපු මිනිස්සයව හොයාගෙන යන දවසක තමයි නැවේ කැප්ටන්ට වික්ටර්ව හම්බ වෙන්නේ. අපිට මූවි එක පටන් ගන්නකොටම පෙන්වන්නේ අයිස් ගොඩේ වැටිලා ඉන්න සීන් එක. අපිව ආයිමත් වර්තමානයට ගේනවා. මේ වෙනකොට වික්ටර්ට හොඳටම අසාධ්‍යයි. එයා නිර්මාණය කරපු විකෘතික මෙතනදි කතා කරනවා. මට මරණයකුත් නෑ, ජීවිතයකුත් නෑ. මම මැරි උපදිනවා. අපිට ගන්න දෙයක්වත් නැහැ, දෙන්න දෙයක්වත් නැහැ. ඒ වගේම අපේ ජීවිතේ විඳවනවා කියනවා. එහෙම කියලා ඒ විකෘතිකයා වික්ටර් ළඟට එනවා. ඔන්න ඔය වෙලාවේදී වික්ටර් එයාගේ අත අල්ලලා සමාව ඉල්ලනවා. අවසානයේදී ඒ මිනිසයා වික්ටර්ට සමාව දෙනවා. ඒ මොහොත හරිම සංවේදී. ඒ වික්ටර්ගේ අවසානම මොහොතයි. වික්ටර් සදාටම ජීවිතෙන් සමුගන්නවා. එයා නිර්මාණය කරපු ඒ විකෘතික මිනිසයා අනිත් හැමෝටම සමුදීලා එයාත් සදාටම තනි වෙනවා. ජීවිතයක් නැති, මරණයක් නැති ලෝකෙක එයා අතරමං වෙනවා. එතනින් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට මූවි එක ඉවර වෙනවා. රාක්ෂයෙක් කියන්නේ විරූපී පෙනුම තියන අයට නෙවෙයි. තමන්ගේ යුතුයකම් අමතක කරලා ආදරය රැකවරණය ඕල වෙලාවේදී අනිත් අය අතහැරලා දාන ආත්මාර්ථකාමී අයට. ඉතින් මේ වගේම ලස්සන මූවි එකක් අරන් එන එක පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින්